NPP එකෙහි සිටින්නේ ਸਰව සම්පූර්ණ අමුතු මිනිස් කණ්ඩායමක්ද. මෙය නිවැරදිව NPP සමාජිකයනු පොදු මහ ජනතාවත් තේරුම් නොගතහොත් රටේ අනාගතයට අයහපත් බලපෑමක් සිදුවන බව නියතය. JVP එකේ සමාජිකත්වය සාපේක්ෂව සුළු කණ්ඩායමකි. සුළු කණ්ඩායමක විනය පවත්වාගෙන යාම පහසු වුවද කණ්ඩායම විශාල වන විට ක්‍රමක්‍රමයෙන් විනය පවත්වාගෙන යාම අපහසු වන බව පැහැදිලිය. JVP එක විසින් නඩත්තු කරගෙන පැමිණි චරිතය එසේම පවත්වා ගැනීමද අපහසු වීම සාමාන්‍ය තත්ත්වයකි. එය JVP නායකයන් තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. NPP ලෙස සංවිධානයේ විශාල වීමත් බරපතල වගකීම් සහිත රාජ්‍යය පවත්වාගෙන යාමට සිදුවීමත් හේතුවෙන් තමන් සහ තම සමාජිකයන් අතින් වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයක් බව තේරුම් ගැනීම අත්‍යවශ්‍යය. වරදක් සිදු වූ විට වරද පිළිගැනීමත් එම වරද නිවැරදි කර ගැනීමට උත්සාහ කිරීමත් අත්‍යවශ්‍යය. වචන වැරදීම අමතක වීමකින් හෝ නොදන්නා කමින් කරනු ලබන වැරදි ප්‍රකාශ කිරීම අවම කර ගැනීමට උත්සාහ කළ යුතුය. වොයිස් කට් දීමෙන් වැළකීම වැදගත් කරුණකි. තමන් කිරීමට සැලසුම් කරන දේ පමණක් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත්ය. NPP සමාජිකයන් අතින් වැරදි සිදුවන බව තේරුම්ගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා NPP සමාජිකයෙකු දෝෂ සහිත යමකට සම්බන්ධ වී ඇති විට ඒ වහාම ඔහු හෝ ඇය සුද්ධ කිරීමට ප්‍රකාශ නිකුත් කිරීමෙන් පක්ෂයේ සියලු දෙනා වැළකී සිටීම බොහෝ සෙයින් වැදගත්ය. නිසි පරීක්ෂණයකින් නිවැරදි වීමට අවස්ථාව සලසා දීම කළ යුත්තකි. පැහැදිලිව පෙනෙන බරපතල වැරදි ඇතනම් ක්ෂණිකව ක්‍රියාමාර්ග ගත යුතුය. මා මේ පැහැදිලි කිරීම කරනු ලබන්නේ රට යහපත් තැනකට ගෙන යාමට වෙනත් සුදුසු කණ්ඩායමක් පේන තෙක් මානයකවත් නොමැති නිසාය. දැන් අපි ජනතාවගේ පැත්තෙන් බැලීමට උත්සාහ කරමු. NPP එකේ සිටින්නේ යම් ශික්ෂණයක් ඇති අයවලුන් වුවද ඔවුන්ද ඔබ අප වැනි සාමාන්‍ය මිනිසුන් බව සිහි තබාගෙන කටයුතු කිරීම ඉතා වැදගත් කරුණකි. සියලුම මිනිස්යන්ට ඇති දුර්වලකම් ඔවුන්ටද ඇති බව සිහියේ තබාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. වැඩ කරන අය අතින් දෝෂ සිදුවීමත් කතා කරන අය අතින් වැරදි දේ ප්‍රකාශ වීමත් සාමාන්‍ය තත්ත්වයකි. උදාහරණ ලෙස හඳුන්නෙත් නිසා ඒ වගේ අතින් සිදු වූ වැරදි ප්‍රකාශ සැලකිල්ලට ගත හැක. අප විශේෂයෙන් සැලකිල්ලට ගත්තේ ඔවුන් අතින් සිදුවන ප්‍රකාශවල දෝෂ, වචනවල දෝෂ සහ වැඩ කිරීමේදී ඇතිවන නොහිතා කරන දෝෂ. නැත්තම් අතින් සිදුවන වැරදීම් නොව ඔවුන්ගේ අරමුණ කුමක්ද යන්නේ. ඔවුන්ගේ අරමුණ තේරුම්ගෙන කටයුතු කිරීම ජනතාවගේ වගකීමක. ඔවුන්ගේ අරමුණ අපිට දැනට පෙනෙන විදිහට පැහැදිලි කරුණකි. ඒ නිසා අප ඔවුන් අතින් සිදුවන වැරදි දැඩි ලෙස සිදුවන අත්පසුවීම් දැඩි ලෙස විවේචනය කිරීම නොකළ යුත්තකි. එම ප්‍රකාශවල දෝෂ පැවතියද ඒවායින් රටට හානියක් සිදු නොවන බව පැහැදිලි කරුණකි. YouTube ප්‍රකාශකයන් ඒවා තලු මරමරා විවේචනය කළද ජනතාව වන අප ඔවුනුත් අප වගේම වැරදීම් සිදුවන අය බව සලකා ක්‍රියා කිරීම උචිතය. බොහෝ YouTube ක්‍රියාකරුවන් මොවුන්ගේ අරමුණ පිළිබඳ කිසිම හැඟීමක් නැතුව ඔවුන් අතින් සිදුවන යම් වැරදි සැලකිල්ලටගෙන
බරපතල විවේචන සිදු කිරීම අපිට දැකිය හැකිය. මෙතනදී වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ අරමුණ තේරුම් අරගෙන විවේචනයන් සිදු කළ හැකි. නමුත් විවේචනය සිදු කිරීමේදී කළ යුත්තේ ඔවුන්ගේ අරමුණ කුමක්ද යන්නේ. විශේෂයෙන් සමහර മന്ത്രിවරුන් ප්‍රසිද්ධ JVP മന്ത്രിවරුන් අතින් සිදුවන මේම වැරදි බරපතල ලෙස විවේචනය කිරීම සුදුසු කටයුත්තක් නොවන බව මාගේ හැඟීමයි. මක් නිසාද යත් ඔවුන්ගේ අරමුණ කුමක්ද යන්න අපි තේරුම්ගෙන කටයුතුයි. අරමුණයි අපිට වැදගත් වෙන්නේ. එම නිසා මේ YouTube ක්‍රියාකරුවන් කරනු ලබන මේ විවේචන ඉතා ද්වේෂ සහගත ආකාරයක් දකින්නට හැකිය. මක් නිසා දෙයත් ඔවුන්ගේ අරමුණ කුමක්ද කියලා පැහැදිලි කරමින් ඒක කරන්නට පුළුවන් නම් වඩා හොඳයි. නැත්නම් ඉන් සිදුවන්නේ ඔවුන් මේ යාන්මට උත්සාහ කරන ගමනට බරපතල බාධාවකි. ඒක යහපත් ආකාරයෙන් විවේචනයක් හැටියට අපට නොපෙනෙන බව පැහැදිලිය. ඒක අපි තේරුම් ගත යුතුය. මේන් සිදුවන්නේ නැවතත් පැරණි අර තුච්ඡ දේශපාලනයට අවස්ථාව සැලසීම පමණකි. YouTube කරුවන්ගේ අවශ්‍යතාවය එයනම් ප්‍රශ්නයක් නැත. උගන්ඩා මුදල් ගැන මෙරටෙහි ප්‍රසිද්ධියේ කතා කර ඇති අය බොහෝ ඇත. ඒ ඕන තරම් අය උගන්ඩා මුදල් පිළිබඳ කතා කරලා තියෙනවා. හැබැයි නිලන්ති කොට්ටහච්චි එය ප්‍රකාශ කිරීම සමහරුන්ට බරපතල වරදකි. මාගේ අදහස නම් නිලන්ති කොට්ටහච්චි කළ වරද වන්නේ එය නිවැරදි කිරීමට උත්සාහ කිරීම පමණකි. එසේ කිරීමෙන් එය දිගට ඇදී යාමට හේතු විය. නැත්නම් ඕන තරම් අය උගන්ඩා මුදල් ප්ලේන් එකේ ගෙනිච්ච කියලා කිව්වට කාටවත් අමාරුවක් නැත. මේ යම් මට්ටමක ඊර්ෂ්‍යා සහගත ක්‍රියාවක් බව මගේ හැඟීමයි. එසේම ඉන් රටට සිදුවන බරපතල හානියක් නොවන බව අප තේරුම් ගත යුතුය. ඒ ප්‍රකාශයෙන් මේ රටට මහා බරපතල හානියක් සිදු නොවන බව අපි තේරුම් ගත යුතුයි. එතන දෝෂයක් තියෙන්න පුළුවන්. අපි දන්නේත් නෑ උගන්ඩා සල්ලි ගෙනිච්චද නැද්ද කියලා. මමත් හිතාගෙන හිටියේ ඒක ඇත්තයි කියලා. පස්සේ තමයි මම දන්නේත් මේ මෙහෙම සල්ලි අච්චු ගහනවා ගෙනියනවා කියන කතාව. සමහරට නිලන්තිත් එහෙම තමයි දැනගෙන ඉන්නේ නැත්තේ. එයා පස්සේ කවුරු හරි කිව්වන් දැනගන්න නැති මේක. එයා කට පියාගෙන හිටියා නම් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ. ඔක දිගට ඇදිලා යන්නේ නෑ. මොකද මෙතෙක් අතීතේ ඕන තරම් අය මෙහෙම කතා කරලා තියෙන නිසා. කෙසේ වෙතත් දැන් කතා කිරීම නවතා වැඩ කිරීමට පටන් ගැනීම අත්‍යවශ්‍යය. ප්‍රශ්නවලට පිළිතුරු දීමට සියලු දෙනා ඉදිරිපත් නොවිය යුතු අතර අත්‍යවශ්‍යම පැහැදිලි කිරීමක් පමණක් කිරීමට කටයුතු කළ යුතුය. නොයෙක් ආකාරයෙන් පවතින බාධා නැඩගෙන වැඩ කිරීමට දැඩි උත්සාහ ගැනීම අත්‍යවශ්‍යයි. එසේ නොවන්නේ නම් ඊළඟ මැතිවරණ ජයග්‍රහණය අපහසු වන අතර රටට යහපත් අනාගතයක් ගොඩනැගීමට අපහසු වනු ඇත. එයට හේතු වන්නේ රට වෙනුවෙන් යහපතක් කිරීමට සුදුසු කණ්ඩායමක් පේනතෙක් මානයකවත් නොමැති බවයි. අපගේ අත්දැකීම වන්නේ මෙත් දැනට පවතින සියලුම පක්ෂවල සමාජිකයන් හොරකමට, වංචාවට, දූෂණයට, බොරුවටම පමණක් සීමා වී ඇති බවයි. සමහර විට NPP අයගේ අතිනුත් වැරදි ප්‍රකාශ, බොරු ප්‍රකාශ වී ඇත. ඒවා රටට හානි කර දේවල් නොවන බව අපට හොඳටම පැහැදිලි කරුණකි. ඒ බොරු විශේෂයෙන්ම වන්නේ අර හොරුන්ට විරුද්ධව කරන ලද ප්‍රකාශනවලදී දැකීමට ඇති දෝෂය. නැත්තම් බොරු හැටියට ගන්නේ ඒවාය. නැතුව මේ එයාලා අතින් රටට හානි වන වැරදි සම්බන්ධයෙන් බොරු ප්‍රකාශ කරනොත් නොමැති බව මාගේ අදහසයි. පළාත් පාලන ඡන්දයේ ජයග්‍රහණයෙන් පසු සමාජයේ NPP ක්‍රියාකාරී සමාජිකයන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන්
ඔවුන් අතින් සිදුවන වැරදි ප්‍රමාණයද ඉහළ යන බව තේරුම්ගෙන කටයුතු කිරීම ඉතා වැදගත් කරුණකි. ඉන් අදහස් වන්නේ ප්‍රමාණය වැඩිවත්ම පුජ්‍යලයෙන් ප්‍රමාණය වැඩිවත්ම ඒ අය අතරින් වැරදි කරන අයගේ ප්‍රමාණයද ඉහළ යන බවයි. එමෙන්ම ඒ අය අතර විනය ගරුකව කටයුතු කරන කණ්ඩායම GVP එකේ තරම්ම නොවන බවද Taman තේරුම්ගෙන කටයුතු කිරීම ජනතාවගේ වගකීමකි. ඔවුන්ගෙන් යම් වරදක් සිදු වූ විට ක්ෂණිකව ඔවුන් නිදහස් කිරීමට කටයුතු නොකිරීමට වග බලාගත යුතුය. තවද ප්‍රමාණයේ ඉහළ යාම හේතුවෙන් බරපතල වැරදි වලට සම්බන්ධ වන අයද පසු කාලීනව දැකිය හැකි වනු ඇත. පැහැදිලිව තේරුම් ගන්න ප්‍රමාණය වැඩි වන විට ඒ අය අතරින් බරපතල වැරදි සිදු කරන අයද ඉදිරි අනාගතයේදී දැකීමට හැකි වනු ඇත. එය ජනතාව තේරුම් ගත යුතුය. රජයේ වගකීම වන්නේ එවැනි බරපතල වැරදීම් සිදුවන අය ඉවත් කිරීමට කටයුතු කිරීමයි. ඔබ සැමට යහපතක්ම වේවා.